වෙල්කම් කියලා පිළිගන්නවා. ඔයා මේ එකතු වෙලා ඉන්නේ SL විසලයා YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න විදිය. මම මේකට ක්‍රම කිහිපයක්ම භාවිත කරනවා. ඔයාලා ඒ ක්‍රම ටික පියවරින් පියවර අනුගමනය කරලා ෆෝන් එකේ ස්පීඩ් එක යම් තාක් දුරට වැඩි කරගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයා ඉතින් මුලින්ම යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ setting වලට. ඊට පස්සේ ඔයා මෙහෙම පාතර ගිහිල්ලා මෙතන සිස්ටම් මගේ සිස්ටම් කියන එක කොහෙන් හරි තියෙනවා. නැත්තම් ඔයාලා මේ මෙන්න මෙතන සර්ච් කරලා වුණත් හොයා ගන්න පුළුවන් about phone කියලා හරි ඔහොම එකක් තියෙනවා. මේ තියෙන්නේ about phone කියලා අන්න ඕක උඩ එක සැරයක් ඔබන්න. ඊට පස්සේ මේ මෙතන bill number කියලා එකක් තියෙනවා. අන්න ඕක උඩ එක හත් සැරයක් ටච් කරගන්න. මම දැනටමත් මේක enable කරගෙන තියෙන්නේ developer option එක. දැන් ඔක හත් සැරයක් ඔයාගුව ගමන් ඔයාගේ screen එකේ lock එක ඉල්ලනවා. ඒ lock එක ඔයා අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා ටිකක් කට් වෙලා බලන්න ඔයා developer option කියන එකක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන මගේ developer option කියන එක. පාදර යනකොට මේක නොදන්න දේවල් කිසිම දෙයක් වෙනස් කරන්න එපා. මොකද මේකෙන් තමයි ෆෝන් එකේ මේ යම් තාක් දුරට පාලනය කරන්නේ මේ setting එක හරහා තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා Windows Animation Scale එක කියලා. අන්න ඕක ඔයා 0.5ට දාගන්න. මෙතන තියෙනවා Precision Animation Scale. අන්න ඒකත් දාගන්න 5ට. මෙතන තියෙනවා Animation Duration Scale කියලා. අන්න ඒකත් 5ට දාගන්න. ඊට පස්සේ ඔයා මේ පාතට ගිහිල්ලා මෙතන තියෙනවා Force for Mass කියලා එකක්. අන්න ඒක ටික් එකකින් on කරගන්න. දැන් ඔයාට ෆෝන් එක පාවිච්චි කරද්දී අමුතු වෙනසක් දැනෙයි. නිකන් වෙනද නොතිබ්බ අමුතු ස්පීඩ් එකක් දැනෙනවා. ඉතින් කොහොමද වීඩියෝ එක? ඔයාලා මේක කැමති නම් like කරන්න, comment කරන්න, share කරන්න. වීඩියෝ එක අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න, subscribe කරන්න, bell icon එක ඔබාගෙන යන්න. එහෙනම් සුබ දවසක්.